මගේ මොකක්ද ඇචීව්මන්ට් එක? ගිය අවුරුදු දෙක වාහනයක් ගත්තා. හැමෝටම thank you. මොකද ඔයගොල්ලෝ හැමෝම ඒ support එක නිසා තමයි මේ vehicle එක ගන්න පුළුවන්. මම තනියෙන් වැඩ කරලා නෙමෙයි. හැබැයි අපි හැමෝගෙම මහන්සියේ ඒ last day එකේ ඒ වාහනේ ගත්තේ. ඒක නිසා හැමෝටම thank you. vehicle එකම vehicle එක ගැන ආවම කෙනෙකුට කියන්න පුළුවන් ආයිගොල්ලොන්ට නම් ගන්න පුළුවන්. සර්ලට නම් ගන්න. ඔයගොල්ලොන්ටත් උනත් හිතෙන්න පුළුවන් සර්ලට නම් ගන්න පුළුවන්. අපිට බැරි වෙයි. අපි කොහොමද ඕවා ගන්නෙ? ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් ඊට වඩා වාහනයක් පුළුවන් නම් ඔයගොල්ලෝ ඒක ගේන්න ඕනේ. එම්ප්ලොයි කෙනෙක් හැටියට ඒක ගේන්න පුළුවන් ලෙවල් එකට මම ඔයගොල්ලන්ට මේක හදලා දෙන්නම්. නැත්නම් ඔයගොල්ලන්ට එන්න බෑනේ මට බයිලා කියන්න පුළුවන් ආ මම ටිකට් එකක් කරනවා ඔයගොල්ලෝ ටිකට් එකක් ගෙනින් ඉතින් කියලා. එතෙන්ට යන්න පුළුවන්. එහෙම කිය මිනිස්සු ඉන්නවා. සමාජයේ කතා කරද්දි කියන්නේ නෑ. එහෙම දෙයක් ඉන්න නම් අනිවාර්යෙන් බිස්නස් එකක් තියෙනවා. බිස්නස් එක grow වෙන්න. අර බිස්නස් එක තියෙන්න ඕනේ grow වෙන්න ඕනේ කියන ඔය එක මිනිහෙක්වත් බිස්නස් එක grow කරන්න කොච්චර අමාරුද කියන point එක ගැන කතා කරන්නේ නෑ.